Hi මගේ යාළුවනේ, welcome back to my YouTube channel සතුනි මනිල්ෂා. ඔන්න ඉතින් හුඟ කාලෙකට පස්සේ ආපහු වීඩියෝ එකක් අරන් එනවා. මේ දවස්වල තියෙන වැඩ රාජකාරීත් එක්ක ඉතින් වීඩියෝ එකක් හදන්න තරම් වෙලාවක් මට නැහැ. කොහොම හරි කමක් නැහැ. ඔන්න ඉතින් වීඩියෝ එකක් මම ආපහු අරන් එනවා. ඉතින් මේ වීඩියෝ කරලා නම් හුඟක් කල් මට හදාගන්න බැරි වුණාට මේ වීඩියෝ එකෙන් වෙන්නේ මගේ යාළුවෝ ටිකයි මමයි කැම්පස් එකේ හිටපු දවසක අපේ ගෙදර යද්දින් ගත්ත vlog එකක්. මේ වෙලාවේ අපි උදේම කොහොම හරි කැම්පස් එකෙන් ආවා. ඇවිල්ලා දාඹුල්ලට ඇවිල්ලා එනකොට වෙලාව ඉතුරු නිසා අපි කතා වුණා කලින්ම ගෙදර යන එකේ අපි දඹුල්ලේ පන්සලටත් ගිහිල්ලා අපි පොඩි ඒ ටිකත් බලලා යන් කියලා. කොහොම හරි ඉතින් මගේ යාළුවෝත් කැමති වෙන නිසා අපි ගියා දඹුල්ල පන්සලට. එතනින් එහාට බලන්නකො ඉතින් ඔයාලා මොකද වෙන්නේ කියලා. ඉතින් අපි කොහොම හරි දඹුල්ලේ ගල උඩට නැග්ගා. වීඩියෝ නම් ගත්ත නෑ මොකද මහන්සියත් එක්ක වීඩියෝ ගන්න බැරි වුණා. කොහොම හරි අපි ගල උඩට නැංගට පස්සේ ඒ වෙලාවේ තමයි මේ තේවාව පටන් ගත්තේ. එතකොට වැහුවා. හැබැයි ඉක්මන් කරලා අපි ගියපු නිසා අපිට ඇතුළට ය아가න්න පුළුවන් වුණා. ඉතින් අපි උඩට නැගලා තිබුණු ලෙන් ටිකත් ඔක්කොම බලලා ආවා. මොකද මගේ යාළුවෝ දෙනා මීට කලින් දඹුල්ල ගිහිල්ලා නැහැ කිව්ව නිසා මම නම් ගිහින් තියනවා. ඒ නිසා ඒගොල්ලන්ව ඇතුළට එක් කරගෙන ගිහිල්ලා ආවා. මේ ඒ වෙලාවේ ගත්ත ක්ලිප් එකක් ඇවිල්ලා අපි ඉතින් මෙතෙන් වෙලා පොඩ්ඩක් view එකත් බල හිටියා. ඔයාලා මේ දකින්නේ දඹුල්ලේ ගල උඩට නැගපුවාම ඒ අවට view එක හරිම ලස්සනයි නේද යාළුවනේ? බලන්නකෝ ඔයාලා. ඉතින් කොහොම හරි අපි දඹුල්ලේ ගල නැගලත් ආවා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලිවලා ඒ වෙලාවේ ආරංචියක් ආවා අපේ ගමට අලියන නිසා පල්ලෙහාට අලියෙවිත් ඉන්නවා කියලා. ඉතින් අපි ගියා යාළුවෝ ටිකත් එක්ක අලි බලන්න කියලා. ඉස්සරහට බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි අපි ගොඩ වෙලාවක් හිටියා අලි බලන්න කියලා. හොඳම දේ තමයි අපි ගියාමයි එක අලියෙක්වත් ඒ වෙලාවේ දකින්න හිටියේ නෑ. වෙනදට ඔතෙන් අලි 50කටත් වැඩි එනවා. හැබැයි හොඳේ කියන්නේ එදා එක අලියෙක්වත් හිටියේ නෑ. කොහොම හරි එදා දවසත් ගෙවිලා ඉවරුණා. මේ ඊට පස්සේ අපේ ගෙදර හිටපු දෙවෙනි දවස. එදා ලොකු සර්ප්‍රයිස් එකක් වුණා. ඒක අපි මේ වෙලාවේ නොකියමු. ඉතින් කොහොම හරි අපි දෙවෙනි දවසේ අපේ පැත්තේ ලස්සන ඇල්ලක් තියෙනවා. අපි ඒකට නාන්නයන් කියලා කතා වෙලා අපි මල්ලිලයි අපේ නංගිලාම අපි ඔක්කොම බයික් වල තමයි ගියේ. බලන්නකෝ ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ අපි කොහොම හරි අයිස්ක්‍රීම් එකක් අරන් ආවලා තිබ්බා අපේ යාළුවෙක්. ඒකත් කාලි වල තමයි අපි ඇල්ලට බැස්සේ. බලන්නකෝ ඉස්සරහට මේ වීඩියෝ ක්ලිප් වල ලස්සන මේ මං කිව්වේ ඇල්ල තමයි මේක. මේක ගොඩක් අය දන්නවා. ඇල හැර බකමුණ පැත්ත කෙනෙක් නම් මේතෙන්න නොගියපු කෙනෙක්ම නැති තරම්. ඒ තරම් මේක ජනප්‍රියයි. හැබැයි හොඳයි විහිළුයි ආතල්. ඒ වගේම තමයි ඉතින් ගිහින් ඉවරනකොට කලිසමේ පිටිපස්ස පැත්තක් අය හොයන්නවත් ඉතුරු වෙන්නේ නැහැ. ඔයාලත් ගිහින් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ගිහින් තියෙනවා කියලා. අනේ මට වැරදුනානේ සෝරි. මේක ඇල්ල නෙවෙයි පීල් හොඳේ. පුරුද්දට වගේ ඇල්ල කියලා කියවුණා. ඒක අපි එකපාරක් ඇල්ලක නාන්න ගියපු නිසා අනේ සෝරි හොඳේ. මේකට කියන්නේ පීල් කියලා. අපි පීල්ලෙත් නාලා ඉවර වුණා. පීල්ල නාලා ඉවර වෙලා අපිට වෙලාව තිබ්බ නිසා තව ගමනක් අපි ගියාව බයික් වලම. බලන්නකෝ කොහෙද යන්නේ කියලා ඔයාලා. කොහොම හරි එදා අපි 3:04 විතර ඇති යනකොට මේ කොහෙද කියලා දන්න අය දන්නවා. මේ තමයි මොරගහකන්ද ජලාශය. ඉතින් ටිකක් වැහි කළුව තිබ්බ නිසා කළුවර වැටලා තිබුණා. ඉතින් ඒ පැත්තට අලියන නිසා අපිට එතන ගාඩ් එකේ අය හිටපු අය කිව්වා ඉක්මනට ගිහින් එන්න අලියනවා කියලා. ඉතින් ඒ යන අතරතුර ගත්ත වීඩියෝ ක්ලිප් තමයි මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. හරිම ෂෝක් යාළුවනේ. මේ වගේ දවසක් නම් මන් දන්නේ මගේ ජීවිතේටවත් ආයේ එයිද කියන්න. ඒ තරම්ම හරිම ෂෝක්.
බලන්නකෝ ඔයාලත්. මෙතෙන්න නම් ඇලහැර පැත්ත නම් ගොඩක් ගිහිල්ලා ඇති. මේ මුරගහ කන්ද කොතනද කියන දන්නවා. හැබැයි ගොඩක් අය මුරගහ කන්ද ජලාශය බලන්න ඉන්නවා කියලා මෙතෙන්න ආපු නැති අයත් ඇති. මේ තමයි මුරගහ කන්ද ජලාශය ඩෑම් එක. ඉතින් හැමෝටම මෙතෙන්න යන්න අවස්ථාවකුත් නැහැ. ඉතින් බලන්නකෝ ඉතින් ඔයාලත් ගියපු අයයි නොගියපු අය හැමෝටම බලා ගන්න පුළුවන් නේ. බලන්නකෝ ඔයාලත් වීඩියෝ එක. ඉතින් මුරගහ කන්ද ජලාශයත් බලලා අපි ඉක්මනට ආවා. මොකද අලි ඉන්නවා කිව්ව නිසා අපිට ගෙවල් වල එන්නත් රැ වෙනවා. එන පාරෙත් අලි ඉන්න නිසා අපි ඉක්මනට ආපහු ආවා. ඉතින් ඒ දවසත් හරිම ලස්සනට ගෙවිලා ගියා. ඊපස්සේ අපි බලමු අපේ 3 වෙනි දවස කොහොමද ගෙවුනේ කියලා. ඔන්න අපි අද ඒකේ තවත් දවසක් ගත කරන්නේ. අපි සිගිරියන් තමයි යන්නේ. ඔන්න ඔහොම අපි දවස් දෙකත් අපිට නොදැනුවත්වම ගෙවිලා ගියා. ඉතින් මේ 3 වෙනි දවස. 3 වෙනි දවස අපි කැම්පස් එකට එන දවස. අපි එන දවසේ උදේම ගෙදරින් ආපු නිසා අපි කතා වෙලා අපි නොගියපු තැනක් තමයි සීගිරිය. සීගිරිය ගිහින් එමු කියලා කතා වෙලා අපි ඔක්කොම මේ සීගිරිය ගියා. බලන්නකෝ ඔයගොල්ලෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කොහොම හරි අපි ගෙනාව බත් අපි උදේම කාලා සීගිරිය යමු කියලා කතා වෙලා තමයි අපි මේ උදේම එතන කාලා යන්නේ. බලන්නකෝ යාලා. හැම වෙලාවෙම ඉතින් වීඩියෝ වලට අල්ලන්නේ මගේ යාළුවනේ. ඉතින් ඔන්න ඒ හින්දා මාත් වීඩියෝ මම කරගත්තා. ඉතින් කොහොම හරි අපි විහිළු කර එක රස කතා කිය අපි ඉතින් සීගිරිය නගින තමයි මේ යන්නේ. බලන්නකෝ යාළුවනේ. කොහොම හරි ඉතින් ඒ යන අතරතුර අපිට ගියානේ නළුව දෙන්නේ. ඉතින් මේ නළුව දෙන්න එක ඇක්ටින් දාලා අපිව උස්ස hina වෙවි තමයි ගියේ. බලන්න ඉතින් ඔයාලත් කොහොමද කියලා මෙයාලගේ වැඩ. පේනවනේ ඉතින් මගේ පර්ස් එකත් කරේ එල්ලගෙන එයා යන විදිහ. ඔයාලත් බලන්නකෝ. කොච්චර කිව්වත් නම් අහන්නේ නැහැ. ඉතින් ඇද කරන්න එපා කියන එක. කැමරා කාජට අහුවෙන ඉතින් හොඳ දේවල් කියනවනේ. බලන්න ඉතින් මගේ කැමරාවටත් අහුවෙන දේවල්. කොහොම හරි ඉතින් අපි මේ ගල භාගයක් නගිනකොට තිබ්බ මහන්සියත් එක්ක අපි එක තැන් වලට වෙලා ඉඳගෙන හිටියා. බලන්න ඉතින් මෙයාලා දෙනවාට ලේ වෙලාවේ මේ තියෙන්නේ අපි සීගිරිය ගල භාගයක් නැග්ගට පස්සේ යවට විව් එක පේන විදිහ. හරිම ලස්සනයි නේද යාළුවේ. වටපිටාව බලන්නකෝ ඉතින්. ඒ අතරතුර ඉතින් තව රිලව් ටිකකුත් ඉන්නවා. යාළුවත් බලන්නකෝ ලස්සනයි නේද යාළුවත්. මෙතනින් එහාට තමයි අපිට මාර වැඩක් උනේ. බලන්නකෝ ඉතින් මොකක්ද උනේ කියලා යාළුවනේ. මාර වැඩේ කියන්නේ යාළුවනේ මෙතන නැග්ගට පස්සේ පුදුම වැස්සක් වැස්සේ. අපි ගෙදරින් එනකන්වත් මේ සීගිරිය භාගයක් නගිනකන්වත් වැස්ස හලකවත් තිබ්බේ නැහැ. ඉතින් අපි මේ තැනට ගියාට පස්සේ වහිනවා. කොහොම හරි අපි පැය දෙකකටත් වැඩි ඔතෙන් වෙලා හිටියා. උඩට යන්නත් බෑ. පහතට බහින්නත් බෑ. අපි කොට වෙලාවක් ඔතෙන් වෙලා හිටියා. ඒ අතරතුර ඉතින් ගත්ත වීඩියෝ ටිකක් තමයි මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. මට ඉතින් එක දෙයක් තියෙනවා. චූටි පින්නක් ගියත් මට ඒ පින්න දරා ගන්න බෑ. මට ඉතින් කිවිසුන් යන ලෙඩ හැදෙනවා. ඉතින් ඒ නිසා මම මේ ටිකේ රෙදි කැල්ලක් බැඳගෙන හිටියේ. කොහොම හරි පැය දෙකමාරක් විතර වැහැලා ඉවර වුණාට පස්සේ නාගි කිව්වා ආව එකේ ඉතින් ආපහු යන එකේ තේරුමක් නැහැනේ. අපි උඩටම නගිමු කියලා. ඉතින් ඒ වැස්ස අඩු වුණ ගමන්
අපි ආපහු මේ ගල නැක්කා. හරි නම් උඩට එන්න බෑ කිව්වා. පැත්තට එක. එනිසා ඉතින් අන්තිමට මොඩියෝ දෙන්න කරගෙන මම උඩට ආවා. කොච්චර තමයි ඉතින් උඩට එන්න? වහිනවා නැත්තේ නෑ. මට ඉතින් ගොඩාක් සතුටක් තියෙන නිසා තමයි මම බලමු මේක ගන්න ගලාවේ. කොහොමත් අපි වැස්ස පෑවුවා කියලා උඩට නැග්ගට පින්නේ නම් අඩුවක් තිබ්බේ නෑ. චුට්ට පිනි වැටුණා. ඉතින් ඒ වෙලාවේ ඒ අවට view එකේ ගත්ත වීඩියෝ එකක් තමයි මේ සීගිරිය ගල මුදුනේදී ගත්ත වීඩියෝ එකක්. කොහොම හරි අපි ගල උඩට නැගලා ආපහු බහිනකම් අපේ අනිත් යාළුවෝ ටික පල්ලෙහාට වෙලා හිටියා. ඊට පස්සේ ආවට පස්සේ අපි ආපහු හොස්ටල් එකට එන්න try වෙන නිසා ඉක්මනට අපි ආවා. මේ එන අතරතුර ගත්ත වීඩියෝ ටිකක් බලන්න යාළුවනේ. ඉස්සරහට තමයි හොඳ දේවල් තියෙන්නේ. මගේ ගමන් සගයා පේනවනේ. මට තිබ්බ අමාරුවත් එක්ක එයා මගේ බෑග් එක කරේ දාගෙන මට කිසිම බරක් නොදැනෙන තමයි එයා ගමන ගියේ. බලන්න ඉතින් එයා මට තිබුණ ආදරේ. බලන්නකො ඉතින් ඔයාලට පේනව නේද මේ ඇහිඳින්නේ මොනවාද කියලා. බලන්නකො වීඩියෝ එකේ ඔයාලා බලලා මෙන්නකො මොනවාද මේ ඇහිඳින්නේ කියලා. ඔයාලටත් පුදුම හිතෙයි. ඒ තමයි අපේ නයනගේ වතුර බෝතලේ. නයනගේ වතුර බෝතලේ සාක්කුවේ දාගෙන ඉන්නකොට කොහොම හරි නැමෙනවත් එක්කම අර බෑග් එකේ තිබුණ වතුර බෝතලේ බිමට වැටිලා කෑලි කුඩු වුණා. ඉතින් මිනිස්සු සපත්තු නැතුවනේ ඔක නගින්නේ. ඒ නිසා ඉතින් එයාලගේ කකුල් කැපෙන්නේ නැතුව ආරක්ෂාවෙන් යන්න ඕන නිසා මේ කට්ටිය එකතු වෙලා ඒ බෝතලේ කෑලි ඇහින්දා. පව් ඉතින් බැනුමුත් ඇහුවලු. ඔන්න ඉතින් බේකරි එකත් ඉවර කරා. ඔන්න ඉතින් එකත් ඉවර කරා. දැක්කනේ යාළුවේ බෝතලේ බිඳපු කෙනා අන්තිමට එයා වොයිස් එකකුත් දුන්නා එයා වින්නා කියලා. ඔහොම තමයි ඉතින් හරි ලස්සනට ඒ දවසත් ගෙවිලා ගියා. වැහැපු වැස්සේ තරම කොහොමද කියලා හිතාගන්න පුළුවන් නේද? එන පාරවල් ඔක්කොම යට වෙලා. ඉතින් මේ පාරේ එක්කිනා යන්නත් බෑ. කඩන් වෙන්නවත් එහෙම බයයිනේ. අපි ටික වෙලාවක් ඔතන කල්පනා කරගෙන ඉඳලා ගෙදර එන්නත් ඕනනේ කොහොම හරි යන්න වෙන පාරකුත් නැහැනේ. එක්කෙනා හිමීට මේකෙන් ගියා. හදිසිය හරි පාලම කඩාන වැටුණා නම් අපේ හොයන්නවත් වෙන්නේ නැහැ කෑලි. අයිය අපි ඉතින් මෙතන කොහොමද ගැඹුරුයිද මොන වගේද කියන දන්නේ නැහැනේ. අපි ඉතින් ආවා. බලන්නකො ඉතින් ඒ යන වෙලාවේ ගත්ත වීඩියෝ එකත්. කොහොම හරි ඉතින් ඒ දවසත් හරි ලස්සනට ගෙවිලා ගියා. ඉතින් ආපහු අපි හොස්ටල් වලට එන්න ඕනේ. නංගි අයියා එහෙම ගෙදර යන්න ඕන නිසා ආපහු ඉතින් අපි බඩගින්නේ හිටියේ ළඟට. කාලා එහෙම ඉතින් සමුදුන්නා. හරිම ලස්සන දවසක අවසානයක්. කියන්න දුකයි. මං හිතන්නේ ආයේ මේ වගේ දවස් අපි ජීවිතේට එයිදවත් කියලා. ඒ තරම් හරිම සුන්දරයි. ඉතින් මං කියන්නේ ඔයගොල්ලොත් කැම්පස් යනවා නම් මේ කාලේ උපරිම විඳින්න. හරිම විනෝදෙන් ගත කරන්න. දැන් තමයි තේරෙන්නේ මතකයන් මතක් වෙනකොට කොච්චරනම් සුන්දරද කියලා. ඉතින් හැමදාම වගේ මම වීඩියෝ එක අවසානට අපේ මතකයන් ටිකත් එකතු කරා. ඔයගොල්ලෝත් බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, subscribe කරන්න, share කරන්න. Thank you මගේ යාළුවෝ හැමෝටම. Love you.